දැන් අපි මේ කරන දේ ගත්තට පස්සේ මේකේ අදාළත්වය ගත්තොත් ලංකාවේ මම ඉලක්කම් ටිකකුත් කියන්නම්. මොකද දත්තත් ඕන වෙනවනේ විශ්වාසය හදන්න. ලංකාවේ මම හිතන්නේ කලින් ප්‍රෝග්‍රෑම් එකෙත් කියන්නේ නැති මම ඒ වෙලාවේ හිටපු නිසා මම නැවත කියන්නම්. මේක නැවත කිව්වා කියලා කිසිම හානියක් නැහැ. දැන් ලංකාවේ සාමාන්‍යයෙන් 2500ක් විතර මිනිස්සු මාර්ග අනතුරු වලින් අවුරුද්දකට මිය යනවා. මේ 2025 අවුරුද්දේ 2750ක් මැරලා තියෙනවා. අපි මෝටර් සයිකල් වලට ආවොත් 2019 අවුරුද්දේ බයිසිකල් ඉස්සරහා සහ පිටිපස්සේ යන දෙගොල්ලම ගත්තට පස්සේ 2019 දී 1400 දෙනෙක් මිය ගිහිලා තිබෙනවා පොලිසිය සහ මාර්ග ආරක්ෂා පිළිබඳ සභාවේ සංඛ්‍යාලයකන අනුව. 2020 ඒක 1250ක්. මෙතන ඇත්තටම ඒ වෙලෙම නැති වෙන අය තමයි මීට අමතරව හොස්පිටල් රෝහල් ගත වෙලා ඊට පස්සේ තව 15%ක් 20ක් මැරෙනවා. ඒ අය නැතුව. 2020 1250ක් මැරලා තිබෙනවා. 2021 1350ක් මැරලා තියෙනවා. 2022 1009ක් මැරලා තියෙනවා. ඒ මාර්ග ආරක්ෂාව නිසා නෙමෙයි කොවිඩ් සහ ඉකොනොමික් ක්‍රයිසිස් නිසා තෙල් තිබුණෙත් නැහැ නේද? ඒව නිසා. එහෙම හරි පරිසං වෙච්ච එක ලොකු දෙයක්. නමුත් ඇත්ත කතාව ඒකයි. ඊට පස්සේ 23 25 කාලෙදිත් ඒ තත්ත්වය ටිකක් තිබුණා. මිනිස්සු ඇවිදින එක අඩු කරලා තිබුණේ විවිධ හේතු නිසා. ඒතර 1000කට වැඩි සංඛ්‍යාවක්. ඉතින් මම නැවත වතාවක් මේක 2025 අවුරුදු වෙනකොට වැඩි වෙනවා. මේ අවුරුදු 10ට 9000ක් නැති වෙලා තිබෙනවා මෝටර් සයිකල් වල ගමන් කරලා. ඉතින් ඒක නිසා ඇඩ්වාන්ටේජ් ආයතනය මේ කරන කටයුත්ත ඉතාමත්ම වැදගත් දෙයක්. මොකද ලංකාවේ අපි දැන් රෝඩ් සේෆ්ටි මේ ස්ට්‍රැටජික් කමිටි එකේ යෝජනාවක් මත අපි සීට් බෙල්ට් අනිවාර්ය කරා එක්ස්ප්‍රස් වේස් වල පිටිපස්සේ සීට් එක යන යටත් අපි දාන්න කියලා අනිවාර්ය කරලා තිබෙනවා. ඒවා අවශ්‍ය දේවල්. නමුත් ඒ වයින් සාමාන්‍යයෙන් අවුරුද්දකට ලංකාවේ වාහනවල ගිහිල්ලා අපි කියන රෝද 4 වාහනවල ගිහිල්ලා ජීවිත නැති වෙන ප්‍රමාණය 600ක් 700ක් වගේ. හැබැයි රෝද දෙකෙන් ගිහිල්ලා වෙන ප්‍රමාණය තමයි මම මේ කිව්වේ 1200ක් 1500ක් විතර. ඉතින් ඒ නිසා ලංකාවේ රථ වාහන අනතුරු සහ මරණ නැති කරන්න නම් අත්‍යවශ්‍යම අත තියන්න ඕන දේ තමයි මේ මෝටර් සයිකල් භාවිතය සම්බන්ධව ඇතිවලා තිබෙන ගැටලු. ඒ නිසා තමයි මම කියන්නේ මේක ඊටාම වැදගත් දෙයක්. අනිත් එක මේකේ solidarity event එකක්. 100 to 100 කියලා කියන්නේ ඒක solidarity. අනිකා ගැන හිතන එකනේ. ඒක තමයි වැදගත්ම දේ. හරි? වැදගත්ම දේ ඒකයි මේ ප්‍රෝග්‍රෑම් එකේ තියෙන ස්පිරිට් එක මම හිතන්නේ. තව 100 දෙනෙක් පුරුදු කරනවා. ඒ 100 දෙනා මම හිතන්නේ තව අය පුරුදු කරන්න ඕනේ. ඒ තන අර solidarity කියන එක තියෙනවා. ඉතින් ඒක නිසා මම අගය කරන්න කැමති ඔබතුමාලා ආයතනයක් වශයෙන් මේ අරමුණ වෙනුවෙන් මෙහෙම වැඩසටහනක් සකස් කිරීම ගැන. ඒ වගේම තමයි අපි කියන්න කැමති ලංකාවේ දැනට අපි මේ මෝටර් සයිකල් ප්‍රශ්න මෙතන ඉන්න සහෝදර සහෝදරයන් ගත්තොත් ඔගොල්ලෝ ඔක්කොමලා ජීවත් වීම සඳහා කරන රැකියාවත් එක්ක තමයි මේ මෝටර් සයිකලය සම්බන්ධලා තිබෙන්නේ. ඒ නිසා අනිවාර්යම වශයෙන්ම රස්සාව කියලා කියන්නේ ජීවිතේ නැති කරගන්න දෙයක් වෙන්න බෑ. රස්සාව කරන්නෙම ජීවත් වෙන්න. ඒ නිසා ඒ රස්සාව ඊට පස්සේ ජීවිතය අනතුර දක්වන එකක් වඩපත් වෙන්න බෑ. ඉතින් ඒක නිසා අපි ගත්තොත් එහෙම අපි දන්නවා මේක තනිකරම බයිසිකලයේ එලවන මෙතන ඉන්න මේ සහෝදර සහෝදරන්ට විතරක් තමන්ගේ ජීවිතය පරිස්සම් කරගන්න අමාරු. මම කියන්නේ තමන්ගේ ජීවිතේට තමන් මහන්සි වෙන්න ඕනේ. නමුත් ඇත්තටම ගත්තොත් එහෙම අපේ තිබෙන අනිකුත් දේවල් මාර්ගවල තත්ත්වය, මාර්ගවල සකස් යුතු සමහර කරුණු ඒවා සකස් නුනොත් ඔබතුමාලට විතරක් තනියමම තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්න අමාරු. ඒක නිසා අපි අමාත්‍යාංශයේ ලෙසත් අපි උත්සාහ කරන කරුණු දෙක තුනක් ඉතාම ඉක්මනින් කියන්න මම කැමතියි. එකක් තමයි දැන් අපි මැලේසියාව වගේ රටක් ගත්තොත් ඒගොල්ලන්ගෙත් අපේ වගේම ගොඩාක් මෝටර් සයිකල් තියෙනවා. ඒතර අපිට එකපාර දැන් අර යුරෝප වල වගේ නේද? අපිට කියන්න බෑ මෝටර් සයිකල් එපා නැත්නම් අර යුරෝප වල ගත්තොත් මම හිතන්නේ කාර් 5ක් විතර ගන්න පුළුවන් එක මෝටර් සයිකල් එක ගානේ. මේ හාලි ඩේවිඩ්සන් වගේක් ගත්තොත් යුරෝ 40000ක් විතර. ඉතින් එහෙම ලංකාවේ ඒව කරන්න බෑ. මැලේසියා ගත්තොත් බයිසිකල් තිබෙනවා. ගොඩක් බයිසිකල් තිබෙනවා. ඒතර ඒගොල්ලන් කළා තියෙන දෙයක් තමයි බයිසිකල් වලට ඒගොල්ලන්ට වෙනමම පාරේ එක ලේන් එකක් වෙන් කරලා තියෙනවා.
ඒකෙන් මැලේසියාව පෙන්ලා තිබෙනවා 74ක් අඩු කළා තිබෙනවා මෝටර් සයිකල් වල අනතුරු. දැන් මෙතන ඉන්න කවුරුවක් අර මේ බයිසිකල් වීල් කරන කට්ටිය නෙමෙයි නේද? නේ කංකර. කොල්ලෝ කරන පිස්සු වැඩ කරන සෙට් එකක් නෙමෙයි නෙමෙයි. තමන්ගේ දරුවෝ ඉස්කෝලේ යවන්න, තමන්ට ඉගෙන ගන්න නේද? තමන්ට ජීවිතය සඳහා තමයි රස්සාව කරන්නේ. මෙතන කවුරුත් ආතල්ලකට මේ ජොබ් එක කරන කවුරුත් නැහැ. නේද? ආතල්ලකට කරන කට්ටිය නෑනේ ජීවත් වෙන්නේ. නිසා හරිම පරිස්සමින් වැඩ කරන අය. දැන් මේ ට්‍රේනින් එකෙන් තව වැඩි වෙනවා. මොකද මම හිතන්නේ රියදුරු මහත්මයෙක්ට ලැබෙන්න තියෙන ලොකුම සුබ සාධනය, ලොකුම වෙල්ෆෙයාර් එක තමයි ට්‍රේනින්. මම කිව්වට එකපාර ඔලුවට වැටෙන එකක් නෑ. the best welfare කියන්නේ ඒක තමයි. ඒක හිතලා බලන්න. ට්‍රේනින් එක. නිතර ට්‍රේනින් වෙන්න ඕනේ. කොහොම හරි මැලේසියාව වල මේක වෙනම පාරක් වෙනම කොටසක් වෙන් කරාට පස්සේ 74ක් අනතුරු අඩු වෙලා තිබෙනවා. ඉතින් දැන් ලංකාවේ මේක පටන් ගන්න යනකොට ටිකක් එකපාර පටන් ගන්න හැම දෙයක්ම අමාරුයි. නිසා අපි දැන් කලවංචි කුඩි ටවුන් එකේ ඉස්සෙල්ලාම ලංකාවේ එක්ස්ක්ලූසිව් මෝටර් සයිකල් සඳහා පමණක්ම වෙන් වෙච්ච ප්‍රධාන පාරේ කොටසක් අපි වෙන් කරනවා. ඒක නිකන් සුදු ඉරකින් නෙමෙයි අර රබර් ස්ට්‍රිප්ස් දාලා හදන්නේ අර බ්‍රේකර්ස් අන්න ඒ විදිහට තමයි අපි කරන්න යන්නේ. එනට ඒවා ඩිසයින් කරලත් ඉවරයි. ඊළඟ මම හිතනවා මාස කිහිපයකදී අපිට පුළුවන්කම තියෙයි කලවංචි කුටි නගරයෙන් පටන් ගන්න. මොකද මේ පැත්තේ බයිසිකල් ටිකක් වැඩි. සමයක පටන් ගන්න ඕනේ ලංකාවේ එකපාර පටන් ගන්න අමාරු නිසා පටන් ගන්නවා. ඉතින් අපි හිතනවා ටිකක් ඒක මීටර් 3.5ක් විතර වගේ පළලකින් යුක්ත පාරක් අපිට දෙන්න පුළුවන් නම් බයිසිකල් වැඩි පළාත්වල එතකොට අපිට මේක බයිසිකල් අයට පමණක් සීමා කරන්න පුළුවන්. නැත්තම් අඩි 4ක් 5ක් වුණාම ඕවර්ටේක් කරන්න බෑ. අපි දන්නවා දැන් ඔය පාදනීය අනුරාධපුර පාරේ නේද? වෙන් කළා තියෙනවා බයිකර්ස්ලාට වෙනම. නමුත් ඕවර්ටේක් කරන්න බැරි නිසා හුඟක් අය ඒකේ යන්නේ නැහැ. ඒ නිසා අපි පොලිසියත් එක්කත් අපි බලාපොරොත්තු වෙනවා කතා කරන්න පොලිසිය පැත්තෙන්. එතකොට පාර අඟල් 9ක ස්ට්‍රිප් එකකින් වෙන් කරන නිසා එතකොට බයිසිකල් වල යන කට්ටියට පුළුවන් ඒකේ යන්න. එකෙන් ඒගොල්ලන්ගේ ආරක්ෂාව වේගය දෙකම වෙනවා. ඊට පස්සේ අපි බැලුවාට පස්සේ තවත් දෙයක් තමයි ලංකාවේ නම් මේක දැනුත් වෙනවා. නමුත් ඒක වෙන්නේ අවිධිමත් විදියකට. ඒක තමයි දැන් මේ වගේ විශාල ලොජිස්ටික් කරන ආයතන වලට තිබෙන විශාල ප්‍රයිම් මූවර්ස් වගේ වාහන ඒවයි ගොඩක් පේන්නේ නේද? ඒගොල්ලන් ගොඩාක් උඩ ඉන්න නිසා ඩ්‍රයිවර් මහත්මයා ඒවා ලොකු වාහනවල අපිව පේන්නේ නැහැ. අර ඒවට කියන්නේ මේ බ්ලයින්ඩ් ස්පොට්ස් කියලා. ඒතකොට බයිසිකලේ තියා සමහර පුංචි කාර් එකක් පේන්නේත් නැහැ. සමහරට පෙරුණට ගණන් ගන්නෙත් නැහැ නේද? මොකද ලොකු වාහන කෙනා දන්නවා එයා මොන වැරද්ද කළත් පොඩි එක්කෙනා පණ බේර ගැනීම සඳහා මේ අයින් වෙයි කියලා. ඒක ගණන් ගන්නෙත් නැහැ. ඒ දෙකම තියෙනවා. පේන්නේ ඇතරක් නෙමෙයි. නැත්තම් ස්පොට් එක තරක් නෙමෙයි. සමහරට බ්ලයින්ඩ් එයාගේ බ්‍රේන් එකත් බ්ලයින්ඩ් මොකෝ එයා ගණන් ගන්න කෙයා කරන්නේ අනිත් පොඩි ඩ්‍රයිවර්. නමුත් කෙසේ වුණත් ඒ නිසාත් ඇක්සිඩන්ට්ස් වෙනවා. ඒ නිසා දැන් ඔය මම දැක්කා තව සමහර රටවල් වල කීපයක බයිසිකල් ගොඩක් පාවිච්චි කරන රටවල් වල අපේ ට්‍රැෆික් ලයිට්ස් ළඟ වෙනම මෝටර් සයිකල් බොක්ස් කියලා කියන්නේ පොඩි ලොකු කොටුවක් මේ වගේ මේ අපි කතා කරා මේ ගැන කොටුවක් අපි වෙන් කරලා ඒ රටවල් වෙන් කරලා තිබෙනවා. ඒතර බයිසිකල් කට්ටිය දැනුත් කොහොමත් අස්සෙන් ආයෙත් ඉස්සරහට එනවා තමයි. ඒක ඊට වඩා විධිමත් විදියට ඉස්සරහා පිළිවෙලටම තියලා එතකොට ඒගොල්ලන්ට පුළුවන් ඉස්සෙල්ලා යන්නත් අර බ්ලයින්ඩ් ස්පොට් වලට අහුවෙලා වදින්නේ නැහැ. ඔය කාර් වල කට්ටියටත් මම හිතන්නේ ලේසි. බයිසිකල් ලයිල්ල මෙහෙන් දානවට වඩා බයිසිකල් ටික ඔක්කොම ඉස්සරහා නම් තියෙන්නේ. වැඩි ප්‍රමාණයක් ඉස්සරහා නම් තියෙන එක පහසුවක් තියෙනවා. ඉතින් මේවා ඔක්කොම අපි දන්නවා මේවා වීඩියෝ ගේම්ස් වල වගේ ඔක්කොම පිළිවෙලට වෙන්නේ නැහැ. මේවා හැදෙන්න කාලයක් යයි. නමුත් අපි බයිසිකල් සම්බන්ධයෙන් මේ වැඩ දෙක කරන්න බලාපොරොත්තු වෙන ඉස්සරහට ලංකාවේ පාරවල් වල වැඩිපුර පාවිච්චි වෙන පාරවල් වල බයිසිකල් වෙනම එක්ස්ක්ලූසිව් ලේන් එකක් දෙන්නත් ඒකට වියදම් කරාට ප්‍රශ්නයක් නැහැ. අර වගේ බොක්ස් එකක් දෙන්නත් ඒවා මෝටර දෙපාර්තමේන්තුවෙන් ප්‍රවාහන මෝටර රථ දෙපාර්තමේන්තුවෙන් ඒක අධ්‍යයනය කළා ඒගොල්ලන්ගේ නීති පොතට දාන්නත් ඕනේ. මම ඒකනත් උපදෙස් දීලා තියෙනවා කොමසාරිස් ජෙනරාල්තුමාට. ඒ වගේම ගත්තට පස්සේ අපි ඉතාමත් ස්තුතිවන්ත වෙනවා පාරිභෝගික අධිකාරිය. පාරිභෝගික අධිකාරිය මීට සතියකට කලින් අපේ මේ මාර්ග ආරක්ෂා පිළිබඳ සභාපතිතුමාලගෙත් මැදිහත් වීම මත එතුමාගේ ඉල්ලීම මත ඇත්තටම පාරිභෝගික සේවා අධිකාරිය මීට දවස් කීපයකට කලින් ලංකාවේ එක දවසේ හෙල්මට් වල ප්‍රමිතිය පරීක්ෂා කිරීමේ විශාල කටයුත්තක් කළා.
ඒකද ඒගොල්ලෝ හඳුන්වලා තිබුණේ හෙල්මට් 4000ක් විතර. මේ SLS ප්‍රමිතිය සහ ඒ කිසිම ප්‍රමිතියක් නැති මට්ටමේ ඒවා තියෙන. සමහර ඒවා ප්‍රමිතියක් ඇත්තෙම නැහැ. සමහර ඒවා ඒ ප්‍රමිතිය සම්බන්ධ කාලය කල් පැනලා. දැන් හෙල්මට් එකක් කියන්නේ කවුද? හෙල්මට් එකක් කියන්නේ තාත්තා කෙනෙක්. හෙල්මට් එකක් කියන්නේ අයියා කෙනෙක්. හෙල්මට් එකක් කියන්නේ ස්වාමි පුරුෂයෙක්. ඒක වෙන දෙයක් සපත්තු දෙකක් වගේ නෙමෙයි. ඒක නිකන් වෙන දෙයක් වගේ නෙමෙයි. ඒක ජීවිතය. ඒ නිසා තමයි මම හිතන්නේ ලෝගෝ එකෙත් හෙල්මට් එකයි හાર્ට් එකයි එකට තියෙන්නේ. ඒ නිසා අපි පාරිභෝගික අධිකාරිය අනිවාර්ය කරලා තිබෙනවා SLS සහතිකය සහිත හෙල්මට් විතරයි ලංකාවේ පාවිච්චි කරන්න පුළුවන්. මොකද මම දැක්කා අපේ වසන්ත සමරසිංහ මහත්මයා එකන මාධ්‍ය නිවේදනයක් කළා තිබෙනවා. සමහර හෙල්මට් විකුණන අය කියලා තියෙනවා මොකද ඒගොල්ලන්ට කලින් කිව්වේ නෑ වගේ අදහස්. මම කියන්නේ සමහර දේවල් වලට හැඩ ගහෙන්න අපි කල් දීලා තිබෙනවා. උදාහරණයක් සීට් බෙල්ට් හදාගන්න සීට් බෙල්ට් ඔරිජිනලි ආපු නැති වාහනවල අපි අවුරුද්දක් කල් දාලා තියෙනවා දැන්. මාස 3ට කල් දාලා මේ සැප්තැම්බර් 19 වෙනකන් කල් දීලා තිබෙනවා සීට් බෙල්ට් ඔරිජිනලි මැනුෆැක්චර් කරලා ආපු නැති වාහන වලට සීට් බෙල්ට් හදාගන්න. නමුත් හෙල්මට් එක කිසිම කොම්ප්‍රොමයිස් එකක් නැහැ. හොඳ හෙල්මට් එකක් මිනිසුන්ට දෙන්න ඕන කියන එක ඉගෙන ගන්න කිසිම නීතියක් ඕනේ නැහැ. ඒකට සාමාන්‍ය මොලේකුයි සාමාන්‍ය හાર્ට් එකකුයි තිබ්බම ඇති. ඒ නිසා ඕනම ව්‍යාපාරයක් මිනිසුන්ගේ ජීවිතවලට යටින් තියෙනවා. ඒ නිසා අපි පාරිභෝගික අධිකාරියට ස්තුතිවන්ත වෙනවා එතුමන්ලගේ ක්‍රියාමාර්ගය පිළිබඳව. ඉතින් අවසාන වශයෙන් අපි මේ අද මේ විශේෂ පුහුණුව ලබන සහෝදර සහෝදරයන් ඉල්ලා සිටින දේ තමයි අද පුහුණුවක් හම්බුණා, ඇගයීමක් හම්බුණා. ඇත්තටම අපිට ඕනකම තියෙන ඔබතුමාලා තනි මේ දක්ෂ ලෙස තමන්ගේ ජීවිතය පරිස්සම් කරගෙන රස්සාව කරන බවට පත් කරන්න විතරක්ම නෙමෙයි. අපිට අවශ්‍යයි මේ රැකියාව කරන අයම මේකේ ප්‍රධාන කතිකයෝ බවට මේ වැඩේ නායකයෝ බවට පත් කරගන්න. ඕගොල්ලෝ තමයි මේක සෝෂල් මීඩියා වලින් රටට කතා කරන්න ඕනකම තිබේ. ඒ නිසා මොකද අපි ලක්ෂ ගාණක් රස්සාවට එනවා. බයිසිකල් වල. පුද්ගලික අංශය පවණක් නෙමෙයි රාජ්‍ය අංශය. ඒ නිසා අපි ඉතාමත් ඕනකම ඉල්ලහන්න දේ තමයි ඔබතුමාලා අපි අපේ සභාපතිතුමා මාර්ගයෙන් මේ ආයතන වල මාර්ගයෙන් අපි මෙතන ඉන්න වඩා උනන්දු සහගත සහෝදර සහෝදරයන් බලාපොරොත්තු ඉස්සරහට මාධ්‍ය සාකච්ඡාවට පවා ගන්න ඕගොල්ලෝ කතා කරන ඕගොල්ලන්ගේ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම්ස් වල ඕගොල්ලෝ හැම කෙනාම වගේ ඉන්නවා FB හරි මොනවා හරි ඒවයිද ඕගොල්ලෝ කතා කරා. ඕගොල්ලෝ දන්නවා සමහර ඉස්සරක මම එක උදාහරණයක් විතරක් කියලා කියන්න. ඉස්සර ඔය මොනවාද මේ ඔය ටීවී එක යනවනේ ඔය කේක් හදන එක වැඩසටහන් නේද? මට මතකයි එක ෂෙෆ් කෙනෙක් හිටියා. එයා පස්සේ ලොකු ප්‍රසන්ටර් කෙනෙක් වුණා. එයා මිනිස්සුන්ට කතා කරලා පස්සේ එයා ඊටාම ප්‍රසිද්ධ මේ YouTuber කෙනෙක් වුණා, ප්‍රසන්ටර් කෙනෙක් වුණා. ඇත්තටම අපිට එහෙම 10ක් 15ක් මේ 100න් හදාගන්න ඕනේ. ඕගොල්ලෝ තමයි කතා කරන්න ඕනේ. ඕගොල්ලෝ තමයි කියන්න මචං මේක කරන්න එපා, මෙහෙම වුණොත් මෙහෙම වෙනවා කියලා. නිසා ඕගොල්ලෝ තමයි ඇත්තටම මේ පණිවිඩේ ගෙනියන්න තියෙන තානාපතිවරු. ඒ නිසා ඒ සිළු දනාටම සූපදන ගමන් අවසාන වශයෙන් නැවත වතාවක් මේ ආයතනයේ ඇඩ්වාන්ටේජ් සමාගමට මේ කටයුත්තට මුල් වීම පිළිබඳව ස්තුතිය පළ කරමින් මේක ඉදිරි තව සමාගම් 100කට ගෙනියන වැඩසටහනක් මෙතන තිබෙන්නේ. ඒ නිසා ඒ කටයුතු සියල්ලම සාර්ථක වෙන කියලා ප්‍රාර්ථනා කරමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා. බොහොම ස්තුතියි.